අද අපි කතා කරමු නිල් කටරොඩු මල ගැන. බොහෝ මිනිසුන් මේ මල් යොදාගන්නේ පුද පූජා පැවැත්වීම සඳහායි. නමුත් දිව්‍යමය ඖෂධයක් ලෙස සැලකෙන මෙම නිල් කටරොඩු ශාකය වටිනා ගුණාංග රාශියකින් යුක්තයි. ඒ නිසාම නිල් කටරොඩු ශාකයේ ඖෂධීය ගුණ හා ප්‍රයෝජන පිළිබඳ මෙතැන් සිටන් බලමු. ආයුර්වේද ශාස්ත්‍රීය ඉතා වටිනා ශාකයක් ලෙස සැලකෙන මෙම ශාකයේ කොළ හා මුල් යන කොටස් බෙහෙත් ද්‍රව්‍ය සෑදීම සඳහා යොදාගනු ලබනවා. නිල් කටරොඩු ශාකයේ ඇති ඖෂධීය ගුණ නිසාම රෝග රාශියකට පිළියමක් ලෙස භාවිතා කරනවා. ආයුර්වේද විද්‍යාවට අනුව හිසේ කැක්කුම් නිවාරණයට, ආමාශයගත රෝග සඳහා, ඇදුම, පීනසවැනි ශ්වසන රෝග වගේම රෝග රැසකට පිළියමක් විදියට අපිට නිල් කටරොඩු මල් යොදාගන්න පුළුවන්. ඒ වගේම සම පැහැපත්වීමට, තරුණ බව රැක ගැනීම හා කෙස් කලඹ ශක්තිමත් වීම සඳහාද මෙම ශාකය පිළියමක් වෙනවා. ඒ වගේම ආහාර වර්ණ ගැන්වීමේදී ස්වභාවික වර්ණකාරකයක් ලෙසද බහුලව භාවිතා වෙනවා. වර්තමානයේ නිල් කටරොඩු මල් වලින් තේ දක්නට ලැබෙනවා. නිල් කටරොඩු මල් වලින් තේ වලට අමතරව නිල් කටරොඩු බත්, නිල් කටරොඩු සව්, නිල් කටරොඩු ජෙලි, ඒ වගේම අයිස් පළම්, කේක් ආදිය සකස් කරනවා. මේ කිව්ව දේවල් එක නිල් කටරොඩු කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියලා ඔබට වැටහෙන්න ඇතිනේ. ඉතින් මේ ගුණ නිසාම අද බොහෝ දෙනා නිල් කටරොඩු වගා කරන්න පෙළඹිලා. ඒ වගේම නිල් කටරොඩු වලට විදේශ රටවල පවා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ මල් ඔයාගේ ගෙදරත් තියෙනවා නම් විසික් කරන්න කලින් දෙපාරක් හිතලා බලන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් මාව ෆලෝ කරගෙන යන්න.